Hi! Welcome to my YouTube channel. ඉතින් අද අපි හදන්න යන්නේ චිකන් කුරුමා එකක්. බලමු අපි මොනවද ඕනි කියලා. මුලින්ම චිකන් ග්‍රෑම් 750ක් කටු නැතුව ගන්න. චිකන් බ්‍රෙස්ට් වගේ ගන්න. එතකොට ලේසි. ඊට පස්සේ සාමාන්‍යයෙන් අඟලේ වගේ කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒ කපාගත්ත චිකන් එකට ගම්මිරිස් කුඩු තේ හැඳි 2යි, ලුණු කුඩු තේ හැඳි 2යි, සෝයි සෝස් තේ හැඳි 2යි දාලා හොඳට අනා ගන්න. අනාගත්තු චිකන් එක පැයක් විතර වහලා තියන්න මැරිනේට් වෙන්න. දැන් අපි බලමු අපිට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මුලින්ම තලාගත්ත ඉඟුරු සුදු ලුණු, කොත්තමල්ලි කොළ, පොඩියට කපාගත්තු බීලුණු, මම මේකට අවශ්‍ය කුළු බඩු ඔක්කොම quantities එක්ක මම ඊළඟට ඔයාලට ඩිස්ප්ලේ කරනවා. ඒත් එක්කම මෙතන මම තක්කාලි සාමාන්‍ය සයිස් ගෙඩි 4ක් අරගෙන වතුර චුට්ටක් දාලා තක්කාලි ටික බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට ඕනි උකු පොල් කිරි කෝප්පයක්. දැන් ඔයාලට ingredients list එක ඩිස්ප්ලේ වෙයි. දැන් බලමු අපි හදන්නේ කොහොමද කියලා. මුලින්ම තාච්චියක් ලිපේ තියාගන්න. ඒක රත් වුණාට පස්සේ ඒකට තෙල් මේස හැඳි 2ක් දාන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඒකට පොඩියට කපාගත්තු බීලුණු ගෙඩිය දාලා හොඳට කලවම් කරගන්න. බීලුණු ටික රන්වන් පාට වෙනකල් බැදුණාට පස්සේ ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික දාගන්න. මේ ටික විනාඩි 5ක් විතර තෙලේ බැදෙන්න දෙන්න. බැදෙනකොට හොඳින් කලවම් කරගන්න. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගානට තියාගන්න. දැන් මේකට මැරිනේට් කරගත්ත චිකන් ටික දාගන්න. දාලා හොඳට මික්ස් කරන්න. චිකන් එකේ රෝස පාට ගතිය ගිහිල්ලා බැදිලා සුදු වෙන ගාන වෙනකල් මික්ස් කරගන්න. මේකට විනාඩි 15ක් 20ක් වගේ යනවා. මෙතෙන්දි හොඳටම චිකන් එක තැම්බිලා බැදෙන්න ඕනි නෑ. සාමාන්‍ය ගානට චිකන් එක බැදුනහම ඇති. ඊළඟට මේකට දාන ස්පයිසස් ටික බලමු. මුලින්ම කහ කුඩු, ඊළඟට අමු තුන පහ, මිරිස් කුඩු, අන්තිමට බැදපු තුන පහ දාලා හොඳට කලවම් කරගන්න ඕනි. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ දැන් ඔයා ලුණු ගම්මිරිස් ඇතිද කියලා බලන්න. මොකද අපි මේවා දාගත්තේ මුලින් චිකන් මැරිනේට් කරනකොටනේ. ඒක නිසා මදි නම් රසානුව දාගන්න. ඊළඟට චිකන් එක හොඳට තැම්බුණාට පස්සේ මේකට සූදුරු කුඩු තේ හැඳි 2ක් දාගන්න. ඇත්තටම මේකෙන් තමයි මේ චිකන් කුරුමා එක ගොඩාක් රස වෙන්නේ. සූදුරු කුඩු ටික හොඳට මික්ස් වුණාට පස්සේ මේකට බ්ලෙන්ඩ් කරගත්තු තක්කාලි ටික දාගන්න. ඒත් එක්කම යෝගර්ට් එකක් දාගන්න. මෙතනදී හොඳට මික්ස් කරගන්න. නැත්නම් යෝගර්ට් එක කැටි ගහන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කලවම් කරලා විනාඩි 5කට විතර පස්සේ මේකට ඔයාලා පොල් කිරි කෝප්පය දාගන්න. පොල් කිරි කෝප්පය දාලා හොඳට කලවම් කරගන්න. කලවම් කරලා විනාඩි 5කට විතර පස්සේ මෙතනදී ඔයාලා ආයෙත් ලුණුයි, ගම්මිරිසුයි, සූදුරු කුඩුයි ඇතිද කියලා බලන්න. මදි නම් මේ වෙලාවේදී දාගන්න. මොකද මේ තුنين තමයි මේ චිකන් කුරුමා එක රස වෙන්නේ. දැන් මේකට අන්තිමටම සීනි තේ හැන්දක් දාලා හොඳට කලවම් කරගන්න. විනාඩි 5ක් විතර මේ විදිහට කලවම් කරලා හොඳට උයා ගන්න. ඊට පස්සේ අන්තිමටම මේකට කොත්තමල්ලි කොළ ටික දාගන්න. කලවම් කරලා ඊට පස්සේ මේක මතක ඇතුව වහලා තියන්න. මොකද කොත්තමල්ලි කොළ සුවඳ එන්නේ එතකොට. විනාඩියකට විතර පස්සේ ආපහු මුඩිය ඇරලා කලවම් කරලා ලිප ඕෆ් කරගන්න. දැන් චිකන් කුරුමා එක රෙඩි. මේක ඇත්තටම කීරි සම්බා සුදු බතක් එක්ක කන්න හරිම රසයි. ඇත්තටම මේකත් එක්ක විතරක්ම කන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. enjoy.